Hi friends, අද අපේ මසින ඇවිල්ලා ඉන්නවා. ඒ හින්දා අපි යම් බිරියානි එකක් හදන්න. අපිට මේකට බාස්මතිම ඕනේ නැහැ. මම අද පාවිච්චි කරන්නේ කීරි පොන්නේ. හාල් එක මේ විදිහට හොඳට හොද ගන්න. චුට්ටක්වත් අර මෙව නැති වෙන හොඳටම හොදලා ඊට පස්සේ අපි ඒක එහෙමම තියන්න ඕනේ ටික වෙලාවක්. බිරියානිනේ අපි දැන් මේක විනාඩි 15ක් මේ වගේ උපෙන් ගන්න. චිකන් එක සේදුවා. දැන් මේකේ තියෙන තෙල් කෑලි ඔක්කොම අයින් කරන්න ඕනේ. අනිවාර්යෙන් එක තෙල් කෑල්ලක්වත් නැති වෙන්න තෙල් කෑලි තියෙන ඔක්කොම කපලා අයින් කරන්න. මම අද පාවිච්චි කරන්න යන්නේ සුහානා චිකන් බිරියානි මසාලා එක. මේකේ හොඳ හයිද්‍රාබාද් චිකන් බිරියානි ටේස්ට් එකක් එනවා. chili powder, kashmiri chili powder use කරන්න ඔයගලන්ට හොඳ කලර් එකක් ගන්නත් පුළුවන්. මම CIC මුදෝපු කිරි පාවිච්චි කරන්නේ මොකද CIC මුදෝපු කිරියේ අර හොඳ නැචරල් කිරි ටේස්ට් එකක් තියෙන හින්දා. දැන් මේ ඔක්කොම හොඳට මික්ස් කරගමු. මික්ස් කරලා අපි මේක ටික වෙලාවක් මැරිනේට් වෙන්න ඇරලා අනිත් වැඩ ටික ප්‍රිපෙයාර් කරගමු. තක්කාලි and බීලුණු මේ දෙකම ග්‍රෑම් 400 කිලෝ එකකට ගන්න ඕනේ. කුරුඳු ටිකක් දාගන්න වැඩිපුර. කරාඹු මෙතනත් කැශ්මීරි චිලි පවුඩර් ටිකක් දාගන්න. ඒක තමයි ටිකක් සැරේ එන්නේ. මෙතනත් කර්ඩ් හැඳි දෙකක් දාගන්න. මොකද මේ රයිස් එකට ඒක තමයි ඇඹුල් ගතියත් ලාවට එන්නේ. දැන් අර පෙගෙන්ඩ තියලා තිබ්බ හාල් ටික දාලා මේක ඇවිල්ලා හැන්දෙන් අපි ගානට වතුර මට්ටමට ලෙවල් කරගන්න ඕනේ. හාල් දාපු හින්දා තව ටිකක් ලුණුත් දාගමු ඒකට අනුව. අපි කර්ඩ් දාපුවහම මෙහෙම පොඩි අර ඇලිච්ච ගතියක් වගේ එනවා. ඒකට ඔයගොල්ලෝ මුකුත් වොරි වෙන්න එපා. බිරියානි එකක් කියන්නේ දම් බිරියානි එක අනිවාර්යෙන් කොහොම තමයි තියෙන්න ඕනේ. දැන් මේකට හොඳ රයිතා එක්කත් හදලා ඒකත් එක්ක සර්ව් කරන්න. සෝ අපේ දම් බිරියානි එක රෙඩි.